මිලියන 2ක් මිරිංගුව සහ සංචාරක කර්මාන්තය ඇත්ත කතාව. පහුඩිය දෙසැම්බර් මැද වෙනකොට සංචාරකයින් මිලියන 2 පැමිණීම ගැන ආණ්ඩුව ලොකුවට රතිඤ්ඤාපත්තු කළාට ඇත්තට මෙතන තියෙන සතුට වෙන්න දෙයක්ද? සංඛ්‍යාලේඛන හාරල බැලුවම පේන්නේ මේක ජයග්‍රහණයක් නෙවෙයි. මගහැරුණු දැවැන්ත අවස්ථාවක්. එහෙම නැත්නම් මිස්ඩ් ඔපචුනිටි බවයි. මේ තියෙන්නේ මිලියන 2ක් ඉලක්කමේ සෙඟවුණු අඳුරු ප්‍රත්තයි. අංක 1. ඉලක්කයේ වැරදීම සහ 2018ට පසුපසින් සිටීම. ටාගට් එක මිස්. 2025 පටන් ගන්නකොට ආණ්ඩුව කිව්වේ මිලියන 3ක් ගේනවා කියලා. හැබැයි අවුරුද්ද ඉවර වෙද්දී එන්නේ මිලියන 2.2ක් වගේ. ඒ කියන්නේ ටාගට් එකකින් 25ක 100%ක්ම ෆේල්. එක තැන පල්වීම. අපි මේ අවුරුද්දේ මහ ලොකුවට සමරන්නේ මීට අවුරුදු 7කට කලින් නැත්නම් 2018 දී තිබුණු තත්වයමයි. අපි එකතැන දුවද්දී වියට්නාමය, තායිලන්තය වගේ රටවල් එයාලගේ හොඳම කාලෙත් පහු කරලා ගිහින්. අංක 2. ගුවන් තොටුපළේ අලකිරීම. එහෙම නැත්නම් the airport fiasco. සංචාරකයෝ එන්නේ නැත්තේ ඉල්ලුම නැති නිසා නෙවෙයි. එන අයට එන්න බැරි නිසා. කටුනායක දෙවන පර්යන්තේ හදාගන්න බැරි වුණු එකේ පාඩුව සුළුපටු නෑ. මේ සීසන් එකේ විතරක් ඉඩමදි නිසා චාටර් ෆ්ලයිට් 30ක් 40ක් හරවල යවලා තියෙනවා. දොරේ සයිස් එක පොඩි නම් කොහොමද ගෙට සෙනග ගන්නේ? අංක 3. ඔලු ගෙඩි වැඩි වුණාට සාක්කුව හිස්. මිලියන 2ක් ආව තමයි. හැබැයි වියදම් කරාද? 2018 ආදායම ඩොලර් බිලියන 4.3යි. 2025 ආදායම ඩොලර් බිලියන 2.9යි. අපි ගෙන්නගෙන තියෙන්නේ අඩුවින් වියදම් කරන බජට් ට්‍රැවලර්ස්ලා විතරයි. රටට ඩොලර් ගේන හයි ස්පෙන්ඩින් ලක්ෂරි ටුවරිස්ලා අපිව මග ඇරලා. අංක 4. මාකටිං සහ වීසා පිස්සුව. මාලදිවයිනයි තායිලන්තයයි කෝටි ගණන් වියදම් කරලා කැම්පේන් කරද්දී අපි කලේ කටවචනෙන් ටුවරිස්ලා එනකන් බලන් හිටපු එක. වීසා වෙබ් අඩවි මාරු කර ගණන් වැඩි කර දඟලපු දඟලිල්ල නිසා යුරෝපේ ටුවර් ඒජන්සි ගොඩක් අය අපේ රට අතෑරලා වියට්නාමයට ගෲප් යවුවා. අවසාන තීන්දුව. මිලියන 2ක් ආවේ ආණ්ඩුවේ දක්ෂකමකට වඩා අපේ රටේ තියෙන ස්වභාවික ලස්සන නිසා. හැබැයි අපිට එන්න තිබුණු මිලියන 3 සහ ඒකෙන් අහිමි වුණු ඩොලර් බිලියන ගණනක ආදායම ගැන වග කියන්නේ කවුද? මේක රන් පදක්කමක් නෙවෙයි, නිකම්ම පාටිසිපේෂන් සර්ටිෆිකේට් එකක් විතරයි.